අයිබෝවන් එහෙනම් සුබ රාත්‍රියක් වේවා මගේ යාළුවෝ ඔන්න පුරේ කොළ වෙනස් විදියට වෙනස් ආකාරයෙන් වෙනස්ම තැනකට ආවා අද අනුරාධපුර හොටෙල් සංගම නැත්නම් හොටෙල් වල අයිතිකරුවන්ගේ ප්‍රධාන හමුව තියෙන්නේ වසරයක් පාසා පවත්වන ඉතින් පුරේ කොළත් එක්ක ගිහිල්ලා බලමු සභාවතුන් සුබ දවසක් වේවා. පුරේ කොළ කියන වගේ වෙනස්ම තැන් වලින් එනවනේ. ඉතින් අද දවසේ වැඩසටහන ගැන මොකද්ද තියෙන අදහසක්? පුරේ කොළට පවසන්න. සංගමයට සංචාරකයන්ගේ සංගමය කෙටි කාලයක් තුළ ඉතාම කෙටි කාලයක් තුළ ලබන තියෙන දිනුව පැත්තකින්ම හරිම සතුටුයි කියලා වෙලසක් මේටි ප්‍රකාශ කරනවා. මට කියන්න තියෙනවා. ඒ වගේම අනුරාධපුරට පැමිණෙන සියලුම බැතිමතුන්ටත් ඒ වගේම විවාහවල ගත කිරීමට පැමිණෙන අයට ආරාධනා කරන්න පුළුවන් ඉතින් නේද? හොටෙල් වලට සහභාගී වෙන්න වැඩියෙන් කියලා. ඒ ගැන අපේ ගරු සභාපතිතුමා පැහැදිලි කරපු ආකාරයට අනුරාධපුරයට අලුතෙන් මේ සංචාරකයන් විශේෂ අංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ වෙද්දී ඉදිරියේදී තවත් ඒ වගේ අලුත් දේවල් එකතු වෙනවා. ඒ තුලින් මම හිතනවා ලංකාවේ විතරක් නෙමෙයි විදේශීය සංචාරකයන්ට සුවිශේෂී අත්දැකීම් සම්භාරයක් අනුරාධපුරයේ තියෙන සංචාරක හෝටල් හිමියන් මගින් ලබාගත හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. ස්තුතියි අදහසක් ලබා ගන්නට අනුරාධපුර වෙළඳ සංගමේ සභාපතිතුමාට. ඉදිරියට පුරේ කොළ ගිහින් සුබ දවසක් වේවා. සුබ දවසක්. පුරේ කොළ වෙනස් විදිහට වෙනස් තැන් වලින් සභාපතිතුමාලගේ වැඩේට ආවා. අදහසක් දෙමු අපි අද දවස ගැනත් අද දවසේ තිබ්බ වැඩසටහන ගැන බලාගෙන ඉන්න යාළුවන්ට මම කියන්නේ මේ මගේ අදහසක් හැටියට ගත්තොත් එහෙම දැන් මේ අද මේ ශාලාවේ ඉන්නේ 100කට අධික සංඛ්‍යාවක් 100කට ආසන්න සංඛ්‍යාවක් නිවැරදි හෝටල් හිමියන් අනුරාධපුර පුරවරේ ඉන්න හෝටල් හිමියන් තමයි මෙතන ඉන්නේ. මේ හෝටල් හිමියන්ගේ සංගමය තමයි මේ විදිහට පවත්වන්නේ. මේක තියෙන්නේ කාර්තුමක සැරයක්. මේ ග්‍රෑන්ඩ් ඉවෙන්ට් එකේ කියන්නේ AGM එක. ඇනුවල් ජෙනරල් මීටින් එක පෙබරවාරි වලින් පස්සේ හමු වෙන මේ මුළු ඔක්කොම සම්පූර්ණ අපේ පළවෙනි අවස්ථාව. මෙතෙන්දි දෙන්නේ හෝටල් හිමියන්ට මේකෙන් සංගමයක් හැටියට මොනවද සේවයක් දෙන්නේ. ඒ වගේම රජයක් හැටියට අපිට මොනවද සේවයක් දීලා තියෙන්නේ. පසුගිය කාලවල මොනවද කරේ සංගමයක් හැටියට කියලා එදිට ප්‍රකාශ කිරීමත් නවක සමාජයකින් බැඳ ගැනීමත් තමයි මේකේ පළවෙනි පරමාර්ථය වෙන්නේ. අද ඒ කටයුත්ත අපූර්ව සිද්ධ වෙනවා. ඒ වගේම මම මෙලේ කරන්නේ අනුග්‍රහක බවතුන් දෙකකට ලංකාවට ඉන්න ආයතනයක් මේක අනුග්‍රහය කරා. ඒ වගේම IDL ආයතනයක් මේකට අනුග්‍රහය දක්වා මේ උත්සවය වහලවත් කරනවා. දැන් සුබ දවසක් වේවා සභාපතිතුමා. සුබ දවසක්. එන ඔන්න මගේ යාළුවනේ පුරේ කොළ සමුගන්න තමයි අදහස් කරන්නේ. ඉතින් පුරේ කොළ මීට වැඩිය හොඳ වීඩියෝ වලින් ඒ වගේම අනුරාධපුර තියෙන විශේෂ අවස්ථා වලින් අනිවාර්යයෙන් පුරේ කොළට වෙන්න මේ වැඩේ කරන්න බෑ. පුරේ කොළගේ දුරකථනය 24ම වැඩ ඒ වගේම ඔන්ලයින් පුරේ කොළ ඉන්නවා. ඉතින් පුරේ කොළට දුරකථන පරිවර්තන ලබා දෙන්න. ඒ වගේම මේ වීඩියෝ ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න.